hina වෙලා ජීවත් වෙන්න. කරදර කාටවත් තියෙනවා. ප්‍රශ්න කාටවත් තියෙනවා. කරදර නැති ගෙවල් 10කින් අබමිටක් හොයාගන්නකෝ. ඔයාලට කරදර වැඩි නම් කරදර නැති ගෙවල් 10කින් අබමිටක් හොයාගෙන එන්නකෝ මාව මොන ගෙන්න බෙහෙතක් හදලා දෙන්න. කරදර නැති ජීවිත නැහැ. ඕවමත් මේ හිත ඉන්න එපා. හිතන්න මම වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඕම හිතුවොත් එයාට නිර්වාණ මාවත පෙනෙන්න ගන්නවා කියලා. හිතන්න ඕනනේ කරුණ තුනයි. මම ලෙඩ වෙන කෙනෙක්, වයසට යන කෙනෙක්, මැරෙන කෙනෙක්. ඔබටත් මටත් ඒ කුසල් සිත නිතර නිතර සිහි වේවා. මේ හිස් ජීවිතේ, අනිත්‍ය ජීවිතේ, අනාත්ම ජීවිතේ, දුක් සහිත ජීවිතේ යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.